මිනිස්සු දිහා ඊටාම නරක විදිහට අපි බලන්නේ අතීතය නිසා. ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලක ලඳුනේ දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නැයෙක් නැකම් නොකියන වීදි සරණ ලඳුනේ මේ ලස්සන ගීතය ලියවෙන්නේ මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතව සිදුවෙන සිද්ධියක් මුල් කරගෙන මේ ගීත රචකයා දකිනවා හැමදාම මල් පහන් අරගෙන බුදුන් වදින්න යන දළදා මැදුරට පියමන් කරන ලස්සන යුවතියක් නුවර නගරේ. හැම කෙනෙක්ම ඇය දිහා දෙපාරක් හැරිලා බලනවා. ඒ ආකර්ෂණීය ඒ ලස්සන ගැහැණිය කවුද කියලා හොයන්න මේ රචකයාට උවමනාවක් ඇති වෙනවා. ඇය පිළිබඳව හොයාගෙන යද්දී ඔහු දැනගන්නවා ඇය අபிසරුලියක් ගණිකාවක්. සුදු පිරුවට ඇඳගෙන මල් වට්ටියක් පහනක් අරගෙන ඇය දළදා මැදුරට හැම උදේකම යනවා ඔහු දකින්න. ඒ කතන්දරේ වචනගත වෙලා එනකොට එදා මග්දලාහි මරියාගේ සිදුවීම මට සිහියට එනවා. ස්වාමිනී අය පෞකාරයක් කියලා හැමෝම ගල් අරගෙන ගහන්න ගිය වෙලාවේ ඇගේ ජීවිතේ මිනිස්සු නොදැකපු මහ පුදුමාකාර වෙනස්ම පැත්තක් ඔබ වහන්සේ දැක්කා. ඔබ වහන්සේ දැක්කා. ඒ දැකපු දේ මේ ගීතයේ ඇතුලේ තිබෙනවද? තෙල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලක ලඳුනේ මේ රචකයා ඇයව දකින විදිය බලන්න. දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ. දැන් මිනිස්සුන්ට මේ වගේ අය දිහා එක එක විදියට බලන්න පුළුවන්. මිනිස්සු බලනවානේ. ගල්කිස්සේ උසාවියට ගියාම ගල්කිස්සේ උසාවිය තමයි හුඟක් වෙලාවට ඔය වගේ අයව අල්ලගෙන ඉන්නේ නඩුව අහන්න. අල්ලගෙන එන්නෙම ගෑනු කට්ටිය විතරයි. පිරිමි අය නැහැ. දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ. අය වේශ්‍යාවක් කියන්න මුළු සමාජයම නැගිට්ටත් ඇගේ ජීවිතේ එදා ජේසු දැකපු පැත්ත හරි වෙනස්. දෙනෝ දහක් ඇගේ ශරීරයේ පහස ලබන්න ආවා. නමුත් ඇය සැමියෙක් නැතිව තනියෙන් අඬන කෙනෙක් කියලා ජේසු දැක්කා. මුළු ලෝකෙම ඇයට වේශ්‍යාවක් කියලා කිව්වත් ගල් අරගෙන ගහන්න අතට ගත්තත් සැමියෙක් නැතුව අඬන තනිකම ජේසු ඇගේ ජීවිතයේ ඇතුලේ දැක්කා. ඒ නිසා අපි කියනවා මේක කරන්න තියෙන ඔක්කොම කරලා දැන් පත්තිනි අම්මා වගේ යනවා බුදුන් වඳින්න කියලා. ඒ අපි කියන හැටි. නමුත් ජේසු ඊට වැඩිය වෙනස් විදියට දැක්කා. හුඟක් වෙනස් විදියට දැක්කා. තෙල් මල් දෝත දරාගෙන මුනි කුටියට පියවර තබන ඔබේ ඇස් දෙක මම දැක්කා.
ඔබේ ඇස් දෙක කියන කතාව මම දැක්කා. අද මේ සමාජයේ ඉන්න පිරිමි මේ ඇස් දෙකේ කතාව දැක්කේ නැත්තම් හෙට මේ සමාජයේ අඬන ජීවිත වෙනස් කරන්න බැහැ. බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසා ගෞතමියකි පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලදුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ලදුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ. ඔක්කොම ගල් අරගෙන ඉන්නකොට ජේසු අහනවා කිසිම වරදක් නැති එකෙක් ඉන්නවනම් ඉස්සෙල්ලම ගල ගහන්න කියලා. අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ. මේ ගල් අරගෙන හිටපු ඔක්කොම රෑ අරයව හම්බෙච්ච අය. අඳුරේදී අයව හම්බෙච්ච අය. ඒක ජේසු දන්නවා. අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ. ඔක්කොටම මේ ගැහැණිගේ පපුව පේනවලු හොඳට. නමුත් ඇගේ හදවත දැනෙන්නේ නැහැ. ඒ හදවත ඇතුලේ ඒ අඬන්නේ අම්මා කෙනෙක්ද කියලා දැනෙන්නේ නැහැ. ඒ හදවත ඇතුලේ ඒ අඬන්නේ ඔබේ සොහොයුරියද කියලා දැනෙන්නේ නැහැ. අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ. හොරෙන් පව් කරන මිනිස්සු, හොරෙන් වැරදි කරන මිනිස්සු, හොරෙන් පාපිෂ්ඨකම අල්ලගෙන ඉන්න මිනිස්සු, ජීවිතයේ දුර්වලකම් එක්ක ඉන්න මිනිස්සුන්ට ආදරය දෙන්නේ නැහැ. රවනවා, ඔරවනවා, ගල් ගහනවා, ලැජ්ජ කරනවා. ජේසු එදා විරුද්ධ වුණේ ඒකට. ජේසු විරුද්ධ වුණේ ඒකට. දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ